මේකයි කවුරු රට බාරගත්තත් අපිට මේ ගමන යන්න වෙනවනේ රට ක්‍රියාත්මක වෙන්නට ඕනේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඒකට 2028 අය ගෙවන්නට බැරි වුණොත් පිටම දෙවෙනි වතාවටත් අපිට සිද්ධ වෙනවා බංකොලොත් භාවය හරහා ප්‍රතිව්‍යුහගත කරන එකට යන්න. ඉතින් මම ජාත්‍යන්තරයේ සිටින සියලු දෙනාට ආයාචනා කරනවා මේක කරන්න දේශපාලන කුහකකම් තුළ දේශපාලනික පැත්තෙන් සජීවී දිනවන්න අපි ජයග්‍රහණය කරවන්න පළාත් පාලන ආයතන දිනවන්න කටයුතු කරන්න. ඒ වගේම රටට උදව් කරන්න. රටට අවශ්‍ය ආයෝජකයෝ ඍජු විදේශ ආයෝජන රටට අවශ්‍ය ශක්තිය ප්‍රේෂණ විනිමය උපයා ගැනීම මේ පැතිවලින් උදව් කරන්න පුළුවන් ඉහළම උදව් රට වෙනුවෙන් කරන්න. මේ මයත් කියන්නේ මම ඡන්ද දෙන්නේ පොට්ටුවට මම තිබ්බයියනේ දැන් මම පෙරපාරින් දැන් ආවේ. හැබැයි මේ රටේ විපක්ෂ නායකයෙක් කියයි කියලා මං හිතපු නැති එකක් තමයි ඔබතුමා කිව්වේ. ඒක කියන්නේ බෑ. කල්ලි යවන්න එපා කියලා. කලින් අපි ආණ්ඩු ඉන්න කාලේ එතකොට ඒ විපක්ෂයේ හිටපු JP කට්ටිය කිව්වේ සල්ලි යවන්න එපා. ආයෝජන කරන්න එපා. නෑ සජිබ කිව්වේ නෑ. සජිබ කිව්වේ නෑ. ආයෝජන කරන්න එපා, සල්ලි යවන්න එපා, උදව් කරන්න එපා. මේක කියලා මේක වටන්නම කියලාමනේ කිව්වේ. ඔබ විපක්ෂ නායක විදිහට කියනවා සජබෙට ඡන්දෙ දෙන්න. හැබැයි රට වටන්න එපා, බංකොලොත් කරන්න එපා, උදව් කරන්න, ආයෝජනය කරන්න කියලා මම පොට්ටුවට ඡන්දෙ දුන්නත් ඒකට රෙස්පෙක්ට්. ඒකට ලොකු ගෞරවයක් තියෙන. ඒක වෙනස් දේශපාලන සංස්කෘතියක් මේ රටේ. මෙහෙම දේශපාලනය කරොත් අපිට දේශපාලනය කරන්න ආසයි තියෙන දේශපාලන සංස්කෘතියක් මේ රටේ හැදෙයි කියලා අපිට හිතෙනවා. ඒකට රෙස්පෙක්ට් ඇත්තටම ඔබතුමාට. ඒකට තමයි කියන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලන. හරියටම හරි.